බලන්න. නොපින්මල් ගොවා පන්මල්. ළමයි මෙතන මේ නොපින්මල් කියලා කියන්නේ උසස් භාෂාවට. දැන් සාමාන්‍යයෙන් පුතා මල් කියලා කියන්නේ භාෂාවනේ අපි. එතකොට නොපින්මල් කියන්නේ උසස් භාෂාව. නොපින්මල් කිව්වොත් තනි වචනයක් උසස් භාෂාව. ගොවා කියලා තියෙනවා. මොකද්ද මේ ගොවා කියන්නේ? හා සහ සමග නේද? මොකද්ද වාග්වා කියලා කියන්නේ? හා සහ සමග. වා එහෙම නැත්තම් කවුද? අනිත් එක්කෙනා කවුද? වා. ළමයි වාග්වා කියන්නේ මොකද්ද? හා සහ සමග. එහෙනම් උසස් භාෂාව හා නොපින්මල් කියන්නේ උසස් භාෂාව. උසස් භාෂාව හා ළමයි පන්මල් කියන්නේ මොකද්ද? ළමයි පන්මල් කියලා කියන්නේ පහත් භාෂාවට. මොකද්ද? පහත් භාෂාව. දැන් සාමාන්‍යයෙන් එක්සෑම් එකට අනිවාර්යයෙන්ම අහන කොටසක් තමයි මෙන්න මේ උසස් භාෂාව සහ පහත් භාෂාව කියලා කියන්නේ. right ඒක නිසා මේ ඡේදය හොඳට අවබෝධ කරගන්න. මොකද අනිවාර්යෙන්ම ලකුණු පහක ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එන්න ඉඩ තියෙනවා. right හරි. බලමු. හන්ගුගෝ හන්ගුක් කියන්නේ කොරියාවනේ. හන්ගුගෝ කියන්නේ ළමයි කොරියානු භාෂාව. හන්ගුගෝ කියන්නේ කොරියානු භාෂාව. හන්ගුගෝ ඒ කියන්නේ කොරියානු භාෂාවේ කියන අදහස. ඒ ආවොත් ට නැත්තම් යේ කියන අදහසනේ. එහෙනම් කොරියානු භාෂාවේ නොපින්මල්. මොකද ළමයි නොපින්මල් කියන්නේ? මොකද නොපින්මල් කියලා කියන්නේ? ඔව් නොපින්මල් කියලා කියන්නේ පුතා සාමාන්‍යයෙන් මේ උසස් භාෂාවට. උසස් භාෂාව වරහන් ඇතුළේ දාලා තියෙනවා චොන්දෙත් මල් කියලා. චොන්දෙත් මල් කියන්නේ උසස් භාෂාවට කියන තව පදයක්. උසස් භාෂාවට කියන තව පදයක් මොකද්ද? චොන්දෙත්. එහෙනම් කොරියානු භාෂාවේ උසස් භාෂාව නොපින්මල් නැත්නම් චොන්දෙත් මල්. ගෝවා කියන්නේ සහ පන්මල් පහත් භාෂාව ඉස්සෙල්ලා තියෙනවා කියලා කියනවා. උසස් භාෂාවක් තියනවලු පහත් භාෂාවක් කියලා තියනවලු. ඒ කියන්නේ කොරියානු භාෂාවල කියන ළමයි මෙන්න මේක නම්. දැන් කොරියානු භාෂාව කියන්නේ පුතා මෙන්න මෙහෙම එකක් නම්. මේක කොටස් දෙකකට බෙදනවා කොහොමද? එකක් තමයි උසස් භාෂාව. අනිත් එක මොකද්ද? පහත් පහත් භාෂාව. right. ඊට පස්සේ බලන්න නොපින්මරන්. නොපින්මල් කියන්නේ උසස් භාෂාව නම්. උසස් භාෂාව නම් චාෂින් පොදා. පුතා මේ චාෂින් කියන්නේ තමා. පොදා කියන්නේ වඩා. මේ පොදා කියන වචනේ සාමාන්‍යයෙන් අපිට භාවිත කරන්න පුළුවන් පුතා සංසන්දනයක් කරන්න. මොකද්ද වඩා කියලා? අපි කියන්නේ මොකද්ද? සංසන්දනය. සංසන්දනය. සංසන්දනය කරන්න ගන්න පුළුවන්. දැන් මං කියනවා ඉසුරුට වඩා කමල් උසයි. ඒ කියන්නේ මේ මුලින් දක්වන පදයට වඩා පිටිපස්සේ පදේ මොකද්ද? ඊට වඩා සංසන්දනය කිරීමක් කරලා පෙන්නනවා. ඇපල් වලට වඩා මිදිලාභයි. එතකොට අර මුලින් දක්වන පදයට වඩා පිටිපස්සෙන් තියෙන පදේ සංසන්දනය කිරීමක් කරනවා. පැහැදිලි නේද? පොදා කියනවා වඩා නැත්තම් බලනවා කියලා කියන්නත් පුළුවන් පොදා කියන පදේ තව හමු වෙනවා කියලා ගන්නත් පුළුවන්. නැත්තම් දකින්නවා කියලා ගන්නත් පුළුවන්. දකින්නවා බලනවා හමු වෙනවා දකින්නවා. එහෙනම් චාෂින් පොදා තමන්ට වඩා නායි කියන්නේ වයස. නායි මොනවා සමාන පද වයසට? සල් යොන්සේ තව සල්. සල් එහෙනම් නායි කියන්නේ වයස. මන් ගෝනා. මන්ත කියන්නේ වැඩිනේ පුතා. මන්ත කියන්නේ වැඩි. ගෝනා කියලා කියන්නේ මොකද්ද මෙතන මේ? ඕ හෝ. සාමාන්‍යයෙන් මේ ගෝනා කියන පදේ දාන්නේ ළමයි ක්‍රියාපද හරි නාම විශේෂණ පදත් එක්ක හරි. එක්ක ක්‍රියාපදත් එක්ක දාන අනිත් පැත්ත මොකද්ද? නාම විශේෂණ පදත් එක්ක. ආවොත් අනිවාර්යෙන් මොකක්ද එන අදහස? හෝ කියන අදහස. හෝ. හරිද? ගෝනා කියන පදේ දාන්නේ හෝ කියන අදහස. එහෙනම් මන්ත කියන්නේ වැඩි, මන් ගෝනා කියන්නේ වැඩි හෝ. චිවි කියන්නේ මොකද්ද? චිවි. මොකද චිවි කියන්නේ තනතුර. අපි කියන්නේ නිලය. නිලය. චිවි කියන්නේ නිලය නැත්නම් තනතුර. ඒ කියන්නේ නොපින් මරණ උසස් භාෂාව නම් චාසින් පොදා තමන්ට වඩා නායිගා මන්ගෝනා වයසින් වැඩි හෝ චිවිගා නොපන් නේ කියන්නේ තනතුරෙන් උසස් නොපන් කියන්නේ උදා උසස් නේ නොප්ත කිව්වොත් උසස් කියන අදහස නොප්ත කිව්වොත් මොකද්ද උසස් ළමයි මේකේ විරුද්ධ පදේ මොකද්ද නත්තා නත්තා කියන්නේ අඩු පහත් කියන අදහස
නොප්ත කියන්නේ උසස්. තනතුරෙන් උසස්. සරාම් මේකේ. සරාම් කියන්නේ මිනිස්සු. ඒකේ කියන්නේ දිල්හන්නේ. මොකද්ද මේ ඒකේ කියන්නේ ඒක ළමයි? නැත්නම් හට. වෙත නැත්නම් හට. මොකද්ද තව තියෙනවා මං කිව්වා මේ වෙත නැත්නම් හට කියන අදහස් කීපයක් තියෙනවා කොරියානු භාෂාවේ. එකක් තමයි ඒකේ. අනිත් එක හන්තේ. හතේ. හන්තේ. හන්තේ. අනිත් එක කේ. මේ තුනම ගන්න පුතා මොකද්ද වෙත නැත්නම් හට කියන අදහසට. හරිනේ එහෙනම් සරාම් ඒකේ මිනිසුන් වෙත සයොන් හා මෙයෝ සයොන් හදා කියන්නේ භාවිතා කරනවා සයොන් හා මෙයෝ කිව්වොත් භාවිතා කරන අතර කියලා ගන්න පුතා. භාවිතා කරන අතර පන්මරන් පහත් භාෂාව නම් නායිගා චොකන් සරාම් ඒකේ නායි කියන්නේ වයස චොක්ත කියන්නේ මොකද්ද? වයසින් මොකද්ද? චොක්ත අඩු. අඩුයි ළමයි චොක්ත කියන්නේ අඩුයි කියන අදහස. චොකන් කියන්නේ අඩු සරාම් කියන්නේ මිනිස්සු ඒකේ කියන්නේ වෙත නැත්තම් හට සයොන් හම්නිදා භාවිතා කරනවා කියලා කියනවා. දැන් මේ සයොන් හදා කියන පදේට මොනවද ළමයි තියෙන සමාන පද? ඉයුම් හදා. යොන් හදා. තව යොන් හදා. සමාන. ඒක මට ලියන්න බැරුණා දැන් අර කාලෙකින් අපි ලිව්වේ නෑනේ පන්ති කරේ නෑනේ. ඒකෙන්ද මේ ඩ්‍රොයින් ටැබ්ලට් එක ලියන්න ටිකක් අමාරුයි. යොන් හදා. තව මොනවද? සදා. තව පල්යොන් හදා. සයොන් හදා, ඉයොන් හදා, සදා, හල්යොන් හදා. ඔය සේරම පුතා කියන්නේ භාවිතා කරනවාට හරි. එහෙනම් සරාම් ඒකේ සයොන් හම්නිදා භාවිතා කරනවා කියලා කියනවා. මොකද්ද කියන්නේ? අයි පාරක් බලන්න. 한국어에는 කොරියානු භාෂාවේ නම් නොපින් මල් උසස් භාෂාව වරහන් ඇතුළේ තියෙනවා පන් චොන්දෙත් මල් කියලා. ඒත් උසස් භාෂාව තමයි. ගෝවා පන්මරි ඉස්තම්නිදා හා පහත් භාෂාව තියෙනවා. නොපින් මරන් උසස් භාෂාව නම් චාෂින් පොදා තමන්ට වඩා නායිගා මන්ගෝනා වයසින් වැඩි හෝ චිවිගා නොපන් සරාම්මයකේ තනතුරෙන් උසස් නැත්නම් නිලයෙන් උසස් සරාම්මයකේ මිනිසුන් වෙත සයොන් හාමයෝ භාවිතා කරන අතර පන්මරන් පහත් භාෂාව නම් නායිගා චොකන් වයසින් අඩු චොක්ත කියන්නේ පුතා අඩුයිනේ චොකන් කියන්නේ අඩු සරාම් මේකේ මිනිසුන් වෙත සයොන් හම්නිදා භාවිතා කරනවාලු දැන් අපි උනත් එහෙමනේ ළමයි සාමාන්‍ය අපි වැඩි හිටියෙක් කතා කරනකොට ගොඩක් අර ගරුසරු ඇතුව කතා කරනවානේ ඒ වුණාට අර Tamanට වඩා තනතුරෙන් ටිකක් තනතුරෙන් නෙවෙයි වයසින් උඩත් සාමාන්‍ය පොඩ්ඩක් අර පහත් කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි එච්චරම ගෞරවනීය බවක් දක්වන්නේ නැහැ ඒ වගේ අදහසක් තමයි දැන් මෙතන මේ කියන්නේ පැහැදිලි කරෝනා කොහොම නමුත් නැත්නම් කෙසේ වෙතත් කරුණා කියන්නේ මොකද්ද? කෙසේ වෙතත් නැත්නම් කොහොම නමුත් චාෂින් පොදා තමන්ට වඩා පොදා කියන්නේ මොකද්ද දැන් දන්නවනේ ඔයගොල්ලෝ වඩා කියන අදහස. තමන්ට වඩා නායිගා චොකෝදෝ. නායි කියන්නේ වයස චොක්ත කියන්නේ අඩුයි චොකෝදෝ කිව්වොත් දිල්හන්නේ. අඩු. අඩු උනත්. පුතා ආදෝ ඕදෝ හේදෝ කියන්නේ උනත් කියන අදහස. උනත් නමුත් කියන අදහස. ආදෝ ඕදෝ අනිත් එක මොකද්ද? හේදෝ. මොකද්ද අදහස? උනත් නමුත් උනත් නමුත් ආදෝ ඕදෝ හේදෝ උනත් නමුත් කියන අදහස පැහැදිලි නේද රයිට් හරිනේ එහෙනම් නායිගා චොකෝදෝ වයසින් අඩු වුණත් දැන් දෝ කියන අදහස් දෙල්හනේ අත් කියන අදහසනේ දෝ කියන්නේ අඩු වුණත් චෝම් කියන්නේ පළමු වරට නැත්තම් මුල් වරට මන්නාද කියන්නේ මොකද්ද හමු වෙන. හමු වෙනවා මන්නාන් කිව්වොත් න සහ අන්නවොත් මොකක්ද අගට හමු වෙන. නෑ අතීතයේ කරපු කියන අදහසනේ මතකද මම අර කියලා දුන්නා මේ නාම පදයක් ක්‍රියාපදයක් විශේෂණ පදයක් බවටපත් කිරීම කියලා. නන් කියන්නේ කරපු නන් කියන්නේ කරන ල කියන්නේ කරන්නට තියෙන කියලා දුන්නේ නැද්ද මම මේක? කියලා දුන්නා. මම මේක කියලා දුන්නා නේද? ඔව්. කියලා දුන්නානේ. එහෙනම් මන්නාන් කියන්නේ හමු උණු. සරාම් ඉනා. සරාම් කියන්නේ මිනිස්සයාටනේ. ඉනා කියන්නේ හෝ.
මේ මිනිස්සෙක් හෝ ඒ කියන්නේ මොකද්ද කරෝනා කෙසේ වෙතත් කොහොම නමුත් චාෂින් පොදා තමන්ට වඩා නායිකා චොකෝදෝ මේ වයසින් අඩු වුණත් චෝअම් කියන්නේ පළමු වරට නැත්තම් මුල් වරට මන්නාන් කියන්නේ හමු වුණු සරාම් ඉනා මිනිසුන් හෝ නැත්නම් මිනිස්සෙක් හෝ නායිනා කියන්නේ මොකද්ද නා නැත්තම් ඉනා ඔව්. හෝ හෝ උදා මේක දාන්නේ සාමාන්‍යයෙන් මොකාත් එක්කද නාම් පදත් එක්ක නාම් පදත් එක්ක කවුද නායිනා දැම්මම මොකද්ද හෝ කියන අදහස එනවා එහෙනම් මන්නාන් සරාම් ඉනා මිනිස්සෙක් හෝ කකාබ්ජි අනන් කකාප්ට කිය මොකද්ද මම ඊයේ පන්ති කතා කරා ඊයේ ළඟම කිට්ටුම කිට්ටුම ළඟම එහෙනම් කකාබ්ජි අන්තා එහෙනම් කකාබ්ජි අනන් මොකද්ද මේ තියෙන ව්‍යාකරණය ඉතින් මොකද්ද මේ ජී අන්තා කියන ව්‍යාකරණ තේරුම මම කිව්වා මේකට සමානයි අන් කියලා ව්‍යාකරණයක් මම කියලා දුන්නා නැහැ කියන අදහස නේද ඔව් එහෙනම් මේ ජී අන්තා කියන එකේ මේ ජී අනන් බවට පත් කරලා දිනවා වර්තමාන කාලයට අනුව එහෙනම් කකාබ්ජි අනන් කියන්නේ කිට්ටු නැති අන්ත කියන්නේ නැහැනේ. ජී අන්ත කියන්නේ නැහැ කියන අදහසනේ. එහෙනම් කකාබ්ජි අනන් කියන්නේ කිට්ටු නැති. සරාම් මේකේ මිනිස්සු වෙත. ඒකේ කියන්නේ වෙත නැත්තම් හට. වෙත නැත්තම් හට. සන්දේපංගල්. සන්දේපං කියන්නේ තමයි විරුද්ධ පාර්ශවය නැත්තම් අනෙක් පාර්ශවය. විරුද්ධ පාර්ශවය එහෙම නැත්තම් අනිත් පාර්ශවය. චොන්ජුන් හනන්. මොකද්ද මේ චොන්ජුන් හදා කියන්නේ? චොන්ජුන් හදා කියන්නේ මොකද්ද? ගරු කරනවා. මොකද්ද? ගරු කරනවා. එහෙනම් චොන්ජුන් හනන් කියන්නේ නන් කිව්වොත් එම ක්‍රියාව කරන. එහෙනම් චොන්ජුන් හනන් කියන්නේ ගෞරව කරන ගෞරව කරන. ගෞරව කරන. ගෞරව කරන. එයිමිරෝ. එයිමි කියන්නේ පුතා අදහස. එයිමිරෝ කියන්නේ අදහසින්. මං කිව්වා රෝරෝ කියන්නේ කින් මගින් යෙන්ට වශයෙන් කියලා. මතකයි නේද? රෝරෝ කියන්නේ මොකද්ද? මට මෙතන ලියන්න ඉඩ නෑ දැන්. රෝරෝ කියන්නේ මොකද්ද ළමයි? කින් මගින් යෙන්ට වශයෙන්. කින් මගින් යෙන්ට අනිත් එක මොකද්ද? වශයෙන්. එහෙම ගන්න. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කරෝනා කෙසේ වෙතත් කොහොම නමුත් චාසින් පොදා තමන්ට වඩා නායිකා චොකුතු. මේ වයසින් අඩු වුණත් චෝअම් මන්නාන් මේ පළමු වරට හමු වුණු සාරාම් ඉනා මිනිස්සෙක් හෝ කකාබ්ජි අනන් සරාමේකේ මේ කිට්ටු නැති මිනිසු වෙත සන්දේපං මේ අනෙක් පාර්ශවය නැත්නම් විරුද්ධ පාර්ශවය චොන්ජුන් හනන්නයි මිරෝ මේ ගරු කරන අදහසින් නොපින්මල් කිව්ව මොකද්ද? උසස් භාෂාව උසස් භාෂාව සයම් හනන් ගොසි චොස්සම් නිදා පුතා සයම් හදා කියන්නේ භාවිතා කරනවා සයම් හනන් කියන්නේ එහෙනම් භාවිතා භාවිතා කරන ගොත් කියන්නේ එක නැත්නම් දෙය චොස්සම් නිදා හොඳයි කියලා කියනවා හොඳයි. මොකක්ද ඒ කියන්නේ කොහොම නමුත් මේ Tamanට වඩා වයසින් අඩු වුණත් පළමු වරට හමුණු කෙනෙක් හරි නැත්නම් හිතවත් නැති කෙනෙක් එක් වෙත හරි මේ අනෙක් පාර්ශවය ගැන අපි කතා කරන අනිත් කෙනා මොකද්ද ගෞරව කරන අදහසින් එයාට මේ ගෞරවය දක්වන අදහසින් ළමයි මේ උසස් භාෂාව භාවිතා කරන එක හොඳයිලු. ඒක ඇත්තනේ ඉතින් නේද? දැන් අපිනොත් ළමයි ජීවිතේ පළමු වරට හම්බෙන කෙනෙක් එක්ක කතා කරනකොට සාමාන්‍යයෙන් අර මචං පාට්ටකින් කතා කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ එයාට ගොඩක් ගෞරව කරලා රෙස්පෙක්ට් කරලා කතා කරන අන්න එහෙම කතා කරන එක එයාට අර ගෞරව දක්වන වශයෙන් කතා කරන එක හොඳයි කියලා තමයි මේ කියන්නේ. රයිට්. දිල්ලා මෙතනට ගම් පැහැදිලිව තේරුණාද? ඔව් සර්. තියාගත්තද? ඔව්. ඊට පස්සේ බලමු. ඈ ළමයි ඊට පස්සේ බලන්න මෙන්න බලන්න මේ ච්වේගනේ පුතා ච්වේගනේ කියන්නේ මෑත කාලයේ කියන අදහස. මෑත කාලයේ චිග්ජං ඒසෝදෝ චිග්ජං කියන්නේ වැඩපළනේ. ඒසෝ කියන්නේ සිත නැත්තම් දී. එහෙනම් වැඩපළේදී දෝ කියන්නේ මේ මෑත කාලයේ වැඩපළේදී චාෂින් පොදා. දැන් අපි දන්නවා චාෂින් පොදා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද?
තමන්ට තමන් වඩා. වඩ හෝදා කියන්නේ වඩා. තමන්ට වඩා. මෑත කාලේ වැඩපළේදීත් තමන්ට වඩා ඔරිගෝනා. පුතා ඔරින් කියන්නේ මොකද්ද? ඔරින්. වැඩි ඔව්. තමයි ඔරින් කියන්නේ බාල. බාල ඔරන් කියන්නේ වැඩි හිටිනි වැඩිහිටි. ඔරන් කියන්නේ බාල. දැන් ඔරිනිනාල් කිව්වොත් මොකද්ද? ඔරිනිනාල් කිව්වොත් ළමා දිනය. ඔරිනිනාල් ළමා දින. රයිට්. හරිනේ. එහෙනම් චාසින් පොදා ඔරිගෝනා. අන්න මෙතනත් අවිල්ලා ආයදිනවා ඉල්ලහනි ගෝනා කියන පදේ. මොකද්ද මේ ගෝනා කියන්නේ? හෝ හෝ කියන අදහස. ඔරිගෝනා කියන්නේ මොකද්ද? බාල හෝ චිවි කියන්නේ තනතුර. නැත්නම් නිලය. නචන් නත්ත සර් කියන්නේ ඔරිගෝනා කියලා කියා දුන්නේ මොකද්ද? ඔව් ඔරින් කියන්නේ බාලනේ. ඔරිගෝනා කියන්නේ බාල හෝ කියන අදහස. හරි. පැහැදිලිද? බාල හෝ චිවිගා නජන්. චිවි කියන්නේ පුතා තනතුර නැත්තම් නිලයෙන්. නජන් කියන්නේ පහත් කියන අදහසනේ. පහත්. මං කිව්වේ අර නොප්ත කියන්නේ උසස්, නත්ත කියන්නේ පහත්. තේරුණාද දිල්හන්? ඔව් සර්. නජන්. සරාම් මේකේ මිනිසුන් වෙත. සරාම් කියන්නේ මිනිස්සයනේ. ඒකේ කියන්නේ වෙත නැත්තම් හට. වෙත එහෙම නැත්තම් හට. නොපිම්මරල් සයොන්හනන් කෙමුගා මාන්සම්දා. පුතා නොපිම්මල් කියන්නේ උසස් භාෂාව. සයොන්හනන්. සයොන් හදා භාවිත භාවිතා කරනවා. සයොන්හනන් භාවිතා භාවිතා කරන කරන කෙවුණු කර අවස්ථා. මොකද්ද කෙවුණු කියන්නේ? අවස්ථා අවස්ථා මාන්සම් නිදා. බහුලයි වැඩි බහුලයි නැත්තම් වැඩි කියලා ගන්න පුළුවන්. මොකද්ද කියන්නේ? මෑත කාලේ වැඩපළේදීත් තමන්ට වඩා ඒ කියන්නේ ඡේගණේ කියන්නේ මෑත කාලේ චිජ්ජං ඒසෝතෝ මේ වැඩපළේදීත් චසින් පොදා තමන්ට වඩා ඔරිගෝනා බාල හෝ චිවිගාන් වචන මේ නිලයෙන් පහත් සරාම් මේකේ මිනිසුන් හට නොපින්මරල් සයොන්හනන් කෙමුගා මානසුම් නිදා. උතා උසස් භාෂාව භාවිතා කරන අවස්ථා බහුලයි. අන්න මෑත කාලේ මොකද්ද කරනවා කියන්නේ? මේ වයසින් අඩු වුණත් තනතුරෙන් පහත් වුණත් මොකද්ද උසස් භාෂාව භාවිතා කරලා කතා කරන එක හොඳයිලු. ඉතින් ඇත්තන ළමයි. අර තව කෙනෙක්ට ළමයි රෙස්පෙක්ට් එකක් දුන්නාම එයාත් ආසාවෙන් වැඩ කරනවා. නේද? එකිනෙකා ගැන ගෞරවයක් ඇති වෙනවා. ඒක රණ්ඩු සරවල් ඇති වෙන්නේ නැහැ. දැන් ගොඩක් ආයතනවල ළමයි ඔය රණ්ඩු සරවල් වෙන්නේ ඔය කතා කරන විදිහම හරිය නැති හින්දානේ සේවකයන්ට. ඒතකොට සේවකයෝ හිතසතුලින් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට හොඳින් කතා කරාම හොඳ හිතසතුලින් වැඩ කරනවා. එතකොට ආයතනය දිනුත් වෙනවා ටිකෙන් ටික. පැහැදිලි. right. හන්ගුගෝරෝ කොරියානු භාෂාවේ නැත්නම් කොරියානු භාෂාවෙන් කියලා ගන්න මෙතන මල්හල් තේ. උදා මල් හදා කියන්නේ කතා කරනවා. මොකද්ද මේ ලතේ සහ අල්තේ කියන්නේ? කතා කරද්දී ආන්න හරි. කරද්දී නැත්තම් කරන විට. පුතා මෙහෙම තනියෙන් තේ කියලා આવොත් අවස්ථාව කියලා ගන්න. තනියෙන් තේ කියලා આવොත් මොකද්ද අවස්ථාව? ලතේ අල්තේ කියලා આવොත් කරද්දී නැත්තම් කරන විට. එහෙනම් මල් හදා කියන්නේ කතා කරනවා. මල්හල් තේ කියන්නේ කතා කරද්දී කතා කරද්දී. කොරියානු භාෂාවෙන් කතා කරද්දී තේහා කියන්නේ මේ සංවාදේ. තේහා කියන්නේ සංවාදේ. තේහා සන්දේපං කියන්නේ මේ සංවාදයේ අනෙක් පාර්ශවය. නැත්නම් විරුද්ධ පාර්ශවය. සංවාද කරන මේ අනෙක් පාර්ශවය. සන්දේපං කියන්නේ අනෙක් පාර්ශවය. ඉනා කියන්නේ මොකද්ද මෙතන? හෝ අන්න හරි. පුතා ඉනා කියන්නේ හෝ කියන අදහස. මේ සංවාද කරන අනෙක් පාර්ශවය හෝ. තේහා සංහං. මොකද්ද මේ තේහා සංහං කියන්නේ? තේහා කියන්නේ සංවාදේනේ. සංහං කියන්නේ මොකක්ද? අවස්ථාව. සංහං කියන්නේ මොකද්ද? අවස්ථාව. අවස්ථාව නැත්තම් தত্ত্বය කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ සංවාද කරන අවස්ථාව නැත්නම් සංවාද කරන తত্ত্বය. තාරා කියන්නේ පුතා අණුව. තාරා කියන්නේ මොකද්ද? අණුව නොපින්මල්ගා උසස් භාෂාව. නොපින්මල් කියන්නේ දරු උසස් භාෂාවනේ. ගා කියන්නේ මොකද්ද? හා සහ සමග උසස් භාෂාව සහ පන්මල් පහත් භාෂාව. චල් කූපයොල් හේසෝ
පුතා චල් කියන්නේ හොඳින්. කූපියල් හදා කියන්නේ මොකද්ද? කූපියල් හදා වර්ග කරනවා. නැත්නම් අපි කියනවා කාණ්ඩ කරනවා. නැත්නම් බෙදනවා කියලා ගන්නත් පුළුවන් කූපියල් හදා. වර්ග කරනවා නැත්නම් කාණ්ඩ කරනවා කියලා ගන්න පුළුවන් කූපියල් හදා කියන පදේ. නැත්නම් වෙන් කරනවා කියලා ගන්නත් පුළුවන්. එහෙනම් උසස් භාෂාව සහ පහත් භාෂාව හොඳින් කූපියල් හේසෝ නැත්නම් වෙන් කරලා ආසෝසෝ හේසෝ කියලා මං කිව්වා આવොත් ක්‍රියාපදත් එක්ක આવොත් මොකද එම ක්‍රියාව කරලා එහෙනම් කූපියල් හේසෝ වෙන් කරලා සයොන් හේයා හම්නිදා සයොන් හදා කියන්නේ භාවිතා කරනවා මං කිව්වා මේ යා හම්නිදා කියන්නේ මොකද්ද ළමයි යා හම්නිදා කියන්නේ මොකද්ද යුතුයි එහෙනම් සයොන් හදා කියන්නේ භාවිතා කරනවා සයොන් හේයා හම්නිදා කියන්නේ මොකද්ද එහෙනම් භාවිතා කළ යුතුයි. භාවිතා කළ යුතුයි භාවිතා කළ යුතුයි. මොකද්ද මේ කියන්නේ? කොරියානු භාෂාවෙන් කතා කරද්දී මේ සංවාදයේ අනෙක් පාර්ශවය හෝ සංවාදයේ తত্ত্বය නැත්නම් සංවාදයේ අවස්ථාව. ඒ කියන්නේ පුතා මේ කතා කරන පුද්ගලයා ගැන හෝ හරි ඒ කතා කරන අවස්ථාව ගැන හරි අනුව උසස් භාෂාව සහ පහත් භාෂාව චල් කුපියල් හේසෝ හොඳින් වෙන් කරලා සයොන් හේයා හම්නිදා භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ පුතා හැමතැනටම උසස් භාෂාව භාවිතා කරන්නෙත් නැහැ. හැම පුද්ගලයාටම භාවිතා කරන්නෙත් නැහැ. හැම තත්වයකටම භාවිතා කරන්නෙත් නැහැ. අර අවස්ථාව අනුව අර තැනේ හැටියට එනේ ගහන්න ඕන කියන අදහසක් තමයි මෙතන මේ කියන්නේ. කරොජ්ජි අනමයන් පුතා කරොජ්ජි අනමයන් කියන්නේ එහෙම නැත්නම් කියන අදහස. කරොජ්ජි අනමයන් කියන්නේ මොකද්ද? එහෙම නැත්නම්. එහෙම නැත්නම් කරොජ්ජි අනමයන්. සන්දේපං. සන්දේපං කියන්නේ අනෙක් පාර්ශවය. පුල්පයොන් හගේ හල්සු ඉස්සම්නිදා. පුතා පුල්පයොන් හදා කියන්නේ අපහසුයිනේ. පුතා පුල්පියොන් හදා කියන්නේ අපහසුයි. පුල්පියොන් හගේ හල්සු ඉස්සම්නිදා. පුතා මොකද්ද මේ ගේ හදා කියන්නේ? පුතා මේ ගේ හදා කියන්නේ කරවනවා කියන අදහස. මොකද්ද? කරවනවා. කරවනවා. එහෙනම් පුල්පියොන් හගේ හදා කියන්නේ මොකද්ද දෙල්ලානේ? පුල්පියොන් හදා කියන්නේ අපහසුයිනේ. පුල්පියොන් හගේ හදා අපහසුතාවයට පත් කරනවා. පත් කරවනවා කියන අදහස. එහෙනම් පුල්පියොන් හගේ හල්සු ඉස්සම්නිදා. මොකද්ද මේ ලසු ඉස්සම්නිදා හල්සු ඉස්සම්නිදා කියන්නේ දරුවෝ? ලසු ඉත්තා කරන්න පුළුවන්. පුළුවන්. කරන්න පුළුවන්. එහෙනම් පුල්පියොන් හගේ හල්සු ඉස්සම්නිදා කියන්නේ අපහසුව පත් කරවන්න පුළුවන්. අපහසුතාවයට පත් කරවන්න පුළුවන් කියලා කියනවා. right. මෙතනට ගන්න තේරෙනවද පැහැදිලිව? ආයි පාරක් කියාගෙන යන්නද? තේරුණා මොකෝ සර්. වෙන්නේ? තේරුණා නේද? අපි වෙන ආයි පාරක් කියවගෙන යන්න. බලන්නකෝ. චේගනේනන් මෑත කාලේ චිග්ජං ඒසෝද. චිග්ජං ඒසෝ කියන වැඩපළ. චිග්ජං ඒසෝ වැඩපළේදීත් චාසින් පොදා තමන්ට වඩා ඔරිගෝනා බාල හෝ චිවිගා නජන් මේ තනතුරෙන් පහත් සරාම් ඒකේ මිනිසුන් වෙත නොපිම්මරල් උසස් භාෂාව සයොන්හනන් භාවිතා කරන කෙවුගා මාන්සම් නිදා අවස්ථාවන් බහුලයි. හන්ගුගෝරෝ කොරියානු භාෂාවෙන් මල්හල් තේන කතා කරද්දී තේහා සන්දේපං ඉනා මේ සංවාද කරන අනෙක් පාර්ශවය හෝ තේහා සංහං මේ සංවාද කරන తত্ত্বය තාරා කියන්නේ අණුව නොපින්මල් උසස් භාෂාව ගා හා සහ සමග පන්මල් පහත් භාෂාව චල් කියන්නේ හොඳින් කූපියල් හේසෝ මේ කාණ්ඩ කරලා නැත්නම් බෙදලා වෙන් කරලා සයොන් හේයා හම්දා භාවිතා කළ යුතුයි. කරොච්චි අනමයන් එහෙම නැත්නම් සන්දේපං අනෙක් පාර්ශවය පුල්පියොන් හගේ හල්සු ඉස්සම්නිදා අපහසුතාවයට පත් කරවන්න පුළුවන් කියලා කියනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ උදාර අර දැන් අර හොඳ වැඩගත් මිනිස්සුන් දැනකට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ නිකන් අර පහත් භාෂාවෙන් සාමාන්‍යයෙන් අර අතිගෞරවනීය භාෂාවෙන් කතා කරන්නේ. ඒ නිසා අර එහෙම නොකරන එක එහෙම කරොත් එහෙම බැරි වෙලාවත් එයාව අපහසුතාවයට පත් කරවන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. right. බලන්න. උදා මොකද්ද මේ හන්පියොන් කියන්නේ? මොකද්ද කියන්නේ මේ හන්පියොන් කියලා කියන්නේ? හන් කියන්නේ මොකද්ද?
ෆන් එක පියොන්. ෆන් කියන්නේ එක පියොන් කියන්නේ. මෙතන ගන්න පුතා එක් අතකට කියන අදහස. එක් අතකට. එක් අතකට. එක් අතකට ෆන් පියොන් කියන්නේ එක් අතකට කියලා ගන්න හොඳේ. එක් අතකට. චසින් පොදා තමන්ට වඩා. නායි කියන්නේ වයස. නායිගා වයස. මනාදෝ මන්ත කියන්නේ වැඩිනේ මනාදෝ කියන්නේ. වැඩි වුණත් වැඩි වුණත් මං කිව්වා ආදෝ ඕදෝ හේදෝ. ආදෝ ඕදෝ අනිත් එක මොකද්ද? හේදෝ. මොකද්ද පුතා අදහස? උනත් නමුත් උණත් නමුත්. එහෙනම් මනාදෝ වැඩි වුණත් දැන් අපි ඕන එක අපි ඕන පොඩක් කතා කරමු ඕන. දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැත්නම් මම පොඩ්ඩක් මෙතන පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ කියන්නේ බලන්නකො ආදෝ ඕදෝ හේදෝ. සාමාන්‍ය නිල්හානි මේ ක්‍රියාපදයක සමාන මේක එන්නේ සාමාන්‍යයෙන් මේ ක්‍රියාපද විශේෂණ පද දෙකත් එක්කම එනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කොමුක සාමාන්‍යයෙන් අපි ඔව් අපි ගමුකෝ මේක සාමාන්‍යයෙන් නාම විශේෂණත් එක්ක ගමුකෝ. දැන් අපි ගමුකෝ සාද කියන පදේ. දැන් සාද කියන්නේ මොකද්ද? තමයි සාද කියන්නේ ලාභයි කියන අදහස නේද? සාද කියන්නේ ලාභයි කියන අදහසනේ. මම මෙයාගේ දා ඉවත් කරාට පස්සේ පුතා දැන් ඉන්නේ සානේ. ආ සහ ඕ කියන ස්වර වලින් අවසන් නම්. ඒ කියන්නේ විශේෂණ පදයක හරි ක්‍රියාපදයක හරි පුතා දා ඉවත් කරාට පස්සේ ආ නැත්තම් ඕ. ඒ කියන්නේ මෙන්න මේ ස්වර දෙක. මෙන්න මේ ස්වර දෙකනේ. ආ සහ ඕ කියලා කියන්නේ. මෙන්න මේ දෙන්න. ආ සහ ඕ කියන ස්වර දෙකෙන් අවසන් නම් කවුද දාන්නේ? මෙන්න මේ ආදෝ කියන පදේ දානවා. එහෙනම් දැන් ඊළඟ මෙතනට දාන්නේ අපි ආදෝද ඕදෝද හේදෝද? ආදෝ ආදෝ දාන්න ඕනේ. දැන් අපි දන්නවා ආටා කෙනෙක් ඉස්සරහින් හිටියොත් මොකද්ද වෙන්නේ? එකා කෙනෙක් කැපෙනවා. එහෙනම් දැන් කවුද දෙන්නේ? සාදෝ කියලා දෙනව නේද? ඔව් එහෙනම් මොකද්ද මේ සාදෝ කියන එකේ තේරුම? ලාභ වුණත් ලාභ වුණා. දැන් ලාභ නම් පැහැදිලිද? ඊට පස්සේ මම ගන්නවා චොක්ත කියන පදේ. චොක්ත කියන්නේ අඩුයි කියන අදහසින් දරුවෝ. දැන් බලන්න දැන් මම දා ඉවත් කරනවා දැන් ඉන්නේ චොක්. එහෙනම් මම දාන්න ඕනේ ආදෝද ඕදෝද හේදෝද. ආ සහ ඕ නොවේනම් කවුද දාන්නේ? ඕදෝ. ආදෝ ඕදෝ. එහෙනම් දාන්නේ කවුද මෙතනට? ආදෝ ඕදෝ. එහෙනම් චොකෝදෝ කියන්නේ මොකද්ද? අඩු වුණත් අඩු උනත්. ඊට පස්සේ මම ගන්නවා හදා වගේ පදයක් අවසන් වෙන එක. මම ගන්නවා චින්ජොල් හදා. එහෙනම් මම මෙතනින් හදා පදේ ඉවත් කළා කවුද දාන්නේ? හේදෝ චින්ජොල් හේදෝ දානවා. හදා පදයෙන් අවසන් කරනවා නම් හදා ඉවත් කළා හේදෝ දානවා. එහෙනම් චින්ජොල් හේදෝ කියන්නේ කරුණාවන්ත කරුණාවන්ත වුණා. දැන් තේරුණානේ එහෙනම්. රයිට්. එහෙනම් බලන්න. මොකද්ද කියන්නේ කියලා බලන්න. එහෙනම් කියලා මොකද්ද? අම්පියොන් එක අතකට චාසින් පොදානායිකා මොනවාද? Tamanta වඩා වයසින් වැඩි වුණත් කජොග්වා කජොක් කියන්නේ උදා පවුලට. කජොක් කියන්නේ කාටද? පවුල. කජොක් කියන්නේ පවුල. තා මොකද්ද පවුලකින් සමාන පදේ? කාවු කියලා කියනොත් පවුලට. හොඳේ. කාවු කියන්නේ පවුලට. කාවු කියලා කියන පවුලට. එහෙනම් කජොග්වා පවුල හා කච්චි එකට. පවුල හා එකට. කච්චි කියන්නේ එකටනේ. එකට. එකට. ආජු කියන්නේ ගොඩක් කියන අදහස. ගොඩක්. ගොඩක්. කකාවුන් කියන්නේ කිට්ටු. කොන්ගේ කියන්නේ සම්බන්ධයක්. රාමයන් කියන්නේ නම්. මොකද්ද? එක අතකට Tamanට වඩා වයසින් වැඩි වුණත් පවුල හා එකට ගොඩාක් හිතවත්. පවුල හා එකට ගොඩාක් කිට්ටු කොන්ගේ රාමයන් සම්බන්ධයක් නම් කොන්ගේ කියන්නේ සම්බන්ධය රාමයන් කියන්නේ නම් පන්මරල් පන්මල් කියන්නේ පහත් භාෂාව. සයොන් හදා කියන්නේ භාවිතා කරනවා. සයොන් හගී කිව්වොත් මොකද්ද මේ ගී කියන්නේ? කිරීම කිරීම. එහෙනම්
පහත් භාෂාව භාවිතා කිරීම දෝ කියන්නේ It. භාවිතා කිරීමත් හම්නිදා කියන්නේ කරනවා කියලා කියනවා. මොකද්ද කියන්නේ? එක අතකට Tamanට වඩා වයසින් වැඩි වුණත් පවුල හා සමාන පවුල හා සමාන ගොඩාක් කිට්ටු සම්බන්ධයකදී නම් පන්මරල් සයුන් හගිදෝ හම්දා වුන් ළමයි. දැන් අපි උනත් ළමයි අපේ පවුලේ කෙනෙක් වගේ හිතවත්ම කෙනෙකුට අපි කතා කරන්නේ සාමාන්‍යයෙන්. ගොඩක් අය ළඟම ඇසුරු කරන විදිහටනේ සාමාන්‍යයෙන්. අන්නේ මලස තමයි මේ කියන්නේ. තල් කියන්නේ දුව. තල් කියන්නේ දුව. ඉනා කියන්නේ හෝ දුව හෝ ආදල්. ආදල් කියන්නේ පුතා. මේ දුව හෝ පුතා. පුමෝනිම් කේ. පුමෝනිම් කියන්නේ දෙමාපියන්. කේ කියන්නේ වෙත නැත්තම් හට. දෙමාපියන් වෙත පන්මල් හනන්. පහත් භාෂාවෙන් කරන. පන්මල් පහත් භාෂාවෙන් කරන. ඒ කියන්නේ පහත් භාෂාවෙන් කතා කරන. පුමෝනිම් කේ දෙමාපියන් වෙත නැත්නම් දෙමාපියන් හට පන්මරල් හනන්. මේ පහත් භාෂාවෙන් කතා කරන. ගොත් කියන්නේ එක නැත්තම් දෙය. සිප්කේ. සිප්ත කියන්නේ පහසුයි. සිප්කේ කියන්නේ කේ කියන්නේ කේ කියන්නේ මොකද්ද? ට ලෙස විදිහට. විදිහට. කේ කියන උදා ට ලෙස විදිහටනේ. එහෙනම් පහසු ලෙස. නැත්නම් පහසුවෙන් කියලා ගන්නත් පුළුවන්. නැත්නම් පහසු විදිහට. නැත්නම් පහසු ලෙස නැත්නම් පහසුවෙන්. තරල්සු ඉත්න. පුතා තල්ද කියන්නේ මොකද්ද? තත්ත කියන්නේ සවන් දෙනවනේ. තවතනා වෙන්නේ අර අවිද්‍යමත් රීතියෙන් ඇවිල්ලා තල වෙනවා. හරි එහෙනම් තරල්සු ඉත්ත කියන්නේ මොකද්ද? තත්ත කියන්නේ සවන්. ඔව්. තත්ත කියන්නේ සවන් දෙනවා. එහෙනම් තරල්සු ඉත්නන් කියන්නේ සවන් දෙන්න පුළුවන් වන. සවන් දෙන්න පුළුවන් වන ලර්සුයිත් තර්සුයිත් කියන නම ක්‍රියාව කරන්න පුළුවන් නේ. එහෙනම් තරල්සුයිත් කියන්නේ සවන් දෙන්න පුළුවන් වන. ගොද්දෝ ගොත් කියන්නේ එක නැත්තම් දෙය. එහෙනම් සවන් දෙන්න පුළුවන් වන එකත්. ඊ තේමුන් ඉම්නිදා. ඔව් ගොද්දෝ තේමුන් ඉම්නිදා කියන්නේ ඊ තේමුන් ඉම්නිදා කියන්නේ නිසා කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? දුව හරි පුතා හරි. දුව හෝ පුතා දෙමාපියන් වෙත පුමෝනිම්කේ පන්මරල් හනන් මේ පහත් භාෂාවෙන් කතා කරන එක සිප්කේ තරල්සු ඉත්නන් මේ පහසුවෙන් මේ සවන් දෙන්න පුළුවන් නැත්නම් පහසුවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන් වන නිසා කියලා කියනවා. ඉවා කච්චි මේ ආකාරයට ඉවා කච්චි කියන පුතා මේ ආකාරයට කියන අදහස මේ ආකාරයට නොපින්මල්ගා පන්මරග මේ උසස් භාෂාව සහ පහත් භාෂාව චොන්ජුන්ගේ මොකද්ද මේ චොන්ජුන් කියන්නේ චොන්ජුන් හදා මම කතා කරා චොන්ජුන් හදා කියන පදේ මොකක්ද චොන්ජුන් හදා කියන්නේ ගෞරව කරනවා එහෙනම් චොන්ජුන්ගේ කියන්නේ ගෞරවයේ අයියාවත් මොකද්ද Yeah. අයිතියන්නේ පුතා එහෙනම් මොකද්ද මේ අයි වලින් අයිතිය නම් චොන්ජුන් කියන්නේ ගරුත්වය එහෙනම් චොන්ජුන් ඒ කියන්නේ Idea. ගරුත්වයේ චොන්දෝ පුතා චොන්දෝ කියන්නේ විතර නැත්නම් තරම නැත්නම් පමණ කියලා ගන්නත් පුළුවන් ගරුත්වයේ තරම බුන්මාන් අනිරා විතරක් නොවේයි ගරුත්වයේ තරම විතරක් නෙවෙයි චින්මල් ගමේ මේ චින්මල් ගම් කියන්නේ මොකද්ද චින්මල් ගම් මොකක්ද ඔය චින්මල් ගම් කියලා කියන්නේ ළමයි ඔය චින්මල් ගම් කියලා කියන සාමාන්‍ය සුහදශීලීත්වය චින්මල් ගම් සුහදශීලීත්වය සුහදශීලීත්වයේ අයියාවොත් අයිතියක් සුහදශීලීත්වයේ චොන්දෝ කියන්නේ තරම තරෝනෙනන් ඒ කියන්නේ මොකද්ද මේ තරොනෙදා කියන්නේ මොකද්ද ළමයි තරොනෙදා කියන්නේ තරොනෙදා මොකද්ද තරොනෙදා කියන්නේ අපි කියන්නේ පුතා අර විදහා දක්වනවා කියලා
විදහා දක්වනවා. තරොනෙනන් විදහා දක්වන. මොකක්ද තරොන දා කියන්නේ? විදහා දක්වනවා. එහෙනම් පුතා තරොනෙනන් කියන්නේ විදහා දක්වන චුන්යෝහන්. චුන්යෝහන් කියන්නේ වැදගත්. යොක්හල් කියන්නේ මොකද්ද? කාර්යභාරය. හම්නිදා කියන්නේ කරනවා කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ බලන්න. ඉවාකච්චි මේ ආකාරයෙන් මේ ආකාරයට නොපින්මල් ගවා පන්මල් උසස් භාෂාව හා පහත් භාෂාව චොන්ජුගේ මේ ගරුත්වයේ චොන්දෝ තරම බුන්මාන් අනිරා විතරක් නොවේයි චින්මල් ගමේ මේ සුහදශීලීත්වය නැත්නම් හිතවත්කමේ තරම තොරණෙනන් විදහා දක්වන චුන්යෝහන් යොක්කරල් හම්දා මේ වැදගත් කාර්යභාරයක් කරනවා කියලා කියනවා. පැහැදිලි නේද දිල්හන්? ඔව් සර්. ඒ කියන්නේ පුතා මේ අර ඒකෙන් අර ගරුත්වය විතරක් නෙමෙයි සුහදශීලීත්වයේ තරම විදහා දක්වන වැදගත් කාර්යභාරයක් කරනවා. ඒ කියන්නේ එච්චරම හිතවත්කමක් දක්වන අර වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියලා තමයි කියන්නේ. රයිට්. මට කියන්න මෙතන මොහොර තේරෙන දෙයක් තියෙනවද? මෙතන තේරෙන දෙයක් තියෙනවා කියන්න බලන්න. තේරෙන නැත්තම් තියෙනවා අහන්න ළමයි. මොකද ඉල්හන් වැඩි අවුල නැද්ද තේරෙනවද? ඔව් සර් අවුලක් නෑ. නම් වැඩි හරි. right. බලන්න මෙතන හගින් හේය. පුතා මොකද්ද මේ හගින් හදා කියන්නේ? මේ හගින් හදාගෙන පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන්න. පරීක්ෂා කරන්න හොගින් හේව බලන්න කජොක් ගවා කජොක් කියන්නේ පවුල ගවා කියන්නේ හා පවුල හා චිංගුවේ යහළුවාගේ තේහේ කියන්නේ ගැන නැත්තම් පිළිබඳ මුත්ත විමසනා මුද්ගෝ කිව්වොත් මස්ලා විමසලා මේ ගෝවා උද්දිල්හන් ක්‍රියාපදයකට කරලා නැත්තම් කරන අතර කියලා දෙකම ගන්න පුළුවන් ඈ කරලා නැත්තම් කරන අතර කියලා දෙකම ගන්න පුළුවන් එහෙනම් විමසලා තෙදප් හල්සු ඉත්තා තෙදප් හදා කියන්නේ මොකද්ද උත්තර දෙනවා. උත්තර දෙනවා. එහෙනම් තෙදා පල්සුයිත්ත කියන්නේ උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන්න පුළුවන්. අපි දන්නවා ලසුයිත්ත ලසුයිත්ත කියන ව්‍යාකරණ රටාව මොකද්ද මේ ක්‍රියාව කරන්න පුළුවන් කියන අදහස ගම්ම්‍ය වෙනවා. වෙමෝ කියන්නේ පුතා මේ බාහිර පෙනුම. වෙමෝ කියන්නේ මොකද්ද? බාහිර පෙනුම. වා කියන්නේ හා නැත්තම් සහ. සංයොක්. චරිත ලක්ෂණ. ලක්ෂණ. තේහේ කියන්නේ ගැන නැත්තම් පිළිබඳ. මල්හල් සුයිත්තා ප්‍රකාශ කරන්න පුළුවන් කියලා කියනවා. නොපින්මරල් උසස් භාෂාව සයොන් හයෝ භාවිතා කර මල්හල් සුයිත්තා කතා කරන්න පුළුවන් කියලා කියනවා. මල් හදා කියන්නේ කතා කරනවානේ. සමාන පද මොනවද? ඉයාගි හදා. තේහාද ඔව්. තේවා හදා. ඉයාගි හදා මල් හදා තේවා හදා. right. අවුලක් නැහැ නේද මේක? නෑ සර්. ප්‍රශ්නයක් නැහැ නේද? right. හරි. එහෙනම් ඔන්න අපි 8 වෙනි පාඩම අවසන් කරා. දැන් අපි මේ ළමයි දවසක් දාගෙන අපි මේ සියලුම පාඩම් ටික දැන් අපි දැන් පාඩම් තුනකනේ කතා කරලා තියෙන්නේ. ප්‍රශ්න ටික අපි සියලුම ටික මේ දවසක් දාගෙන අපි කතා කරමු. මේ පේපර් ටික ප්‍රශ්න ටික සාන්දේම ලියුත් ඇතිනේ.
එහෙම කරමු එහෙනම් රයිට් හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. පාඩම් කරන්න මම මේක රෙකෝඩ් එක දාන්න. හරි සතුටුයි සතුටුයි.